එහෙනම් අපේ හිතේ ඇතුලේ හොඳකමක් තියෙනවා නම් ඒවා අපි ලෝකෙට කියන්න ඕනේද? අපි හොඳ මිනිස්සු අපි කාටවත් වරදක් කරන්නේ නැති මිනිස්සු කිය යන්න ඕනේද? දෙවිවරුන්ට පේන්නේ හිත. දෙවිවරුන්ට පේන්නේ හිත. ඔයාලා හොඳයි නම් ඔයාලා විශ්වාස කරන්න, ඔයාලව තේරුම් ගන්න බැරි අය ලෝකේ නැහැ කියලා හිතන්න එපා. ඔයාලගේ හිත අවංකවම තේරෙන පෙනෙන අය ඉන්නවා. ඒ අය ඔයාලට ආදරේ, ස්නේහවන්තයි, කරුණාවන්තයි. ඔය හිතේ තියෙන හොඳකම බැඳපු මිනිහට තේරෙන්නේ නැතුව වෙන්න පුළුවන්. බැඳපු ගෑණින්ට තේරෙන්නේ නැතුව වෙන්න පුළුවන්. දරුවන්ට තේරෙන්නේ නැතුව වෙන්න පුළුවන්. නැන්දම්මට ඒලිට තේරෙන්නේ නැතුව වෙන්න පුළුවන්. ඔය හිතේ තියෙන අවංකකම සහෝදර සහෝදරියන්ට, යාළුවන්ට කාටවත් පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඔබගේ හිත දකින්න කෙනෙක් ඉන්නවා. කියනවා ඔබ ඔක්කොම බේරුනේ මෙන්න මේ කරණවැමියා නිසා. ඔබ හිතූ විදියට වෙළඳාම් කරගන්න ඔයාලා යන්න ඕන තැනට මම දැන් මගේ විමානෙන් ගිහින් තියන්න. මතක තියාගන්නකෝ මේ මිනිහයාට සංග්‍රහ කරන්න ගෙවුවා. ඊට පස්සේ යාලා කිව්වා මෙතුමා නිසා අපි බේරුනේ, මෙතුමාට අපි ගොඩාක් සංග්‍රහ කරනවා. අපි ගිහිල්ලා ඔබගේ නමින් සේරිස්සක කියලා පූජාවක් තියන්නම් කිව්වා. ඊට පස්සේ කිව්වා සේරිස්සක කිය පූජාවල් තියන්න යන්න එපා. ඔයාලා ගිහිල්ලා මමත් දෙවියෙක් උනේ යම් ප්‍රතිපදාවක් නම් ඒ ප්‍රතිපදාව වඩන්න. දිවි හිමියෙන් බුදුරජාන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න. ඔයාලා ගිහිල්ලා ලොකුවට පූජාවල් තියන්න ඕනේ. පුළුවන් නම් කාරණා පහක් නොකර ඉන්න. සත්තු මරන්න එපා. හොරකම් කරන්න එපා. වැරදි කාමසේවනය කරන්න එපා. බොරු කියන්න එපා. සුරාපානය කරන්න එපා කිව්වා. පින්වතුනි, අපිට චෛත්‍ය 100ක් උනත් හදන්න පුළුවන්. ඒ වුණාට පන්සිල් පද පහ රැක ගන්න එක අමාරුයි. වට වන්දනාවෙම යන්න පුළුවන්. පන්සිල් පද පහ රැක ගන්න එක අමාරුයි. මතක තියාගන්න, වට වන්දනාවේ යෑමට වඩා පන්සිල් රකින්න එකේ විපාක වැඩි. දඹදිව යන්න පුළුවන් 7 වතාව. පන්සිල් පද පහ රැක ගන්න බෑ. 7 වතාවක් දඹදිව වන්දිනවට වැඩි ආනිසංස වැඩි පන්සිල් පද පහ රැකීමේ. ඔයාලා හොඳට ඉගෙන ගත්තා කියලා, මට අර උපාධිය තියෙනවා, මට මේ රස්සාව තියෙනවා කියලා මහ ලොකුවට කතා කළාට ඔබම බලන්න ඔබට පන්සිල් පද පහ රැක ගන්න පුළුවන්ද කියලා. බුද්ධ ශාසනය බබලවන්න ඕන කියලා මහ ලොකුවට කතා කළාට ඔබම බලන්න පන්සිල් පද පහ රැක ගන්න පුළුවන්ද කියලා. අපි සිංහල, අපි බෞද්ධ, අපේ හැඟීම, අපේ රට කියලා මහ ගැම්මකින් කතා කළාට පොඩ්ඩක් බලන්න පන්සිල් පද පහ රැක ගන්න පුළුවන්ද කියලා. ඒ නිසා මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබිච්ච එකේ දැන් මහා ලොකු ප්ලෑන් ඔළුවේ තියාගන්නේ නැතුව අඩුම තරමේ පන්සිල් පද පහවත් රකින්න හිතට ගන්න. පන්සිල් පද පහවත් රකින්න. හැබැයි මේ පන්සිල් පද පහ රකින්න සරණ ඕන බුදුරජාන් වහන්සේ ගැන විශ්වාසය, මේ ධර්මයේ ගැන විශ්වාසය, රහතන් වහන්සේලා ගැන විශ්වාසය ඕන. ඒ නිසා ඒක නිසා තමයි පාණාතිපාතා වේරමණී, අදින්නාදාන වේරමණී කියන කලින් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි තතියම්පි කියලා දෙවනුවත් තෙරුවන් සරණ යන්නේ පන්සිල් පද පහක් රකින්න හිතක් එන්නේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කළොත්, පිම්පව් නැමැති ධර්මයේ විශ්වාස කළොත්, රහතන් වහන්සේලාගේ ධර්මයේ විශ්වාස කළොත්, තෙරුවන් සරණ යන්න පන්සිල් රකින්න. ඇත්තටම අද කාලේ ගිහි ජීවිතේ ඉඳලා තෙරුවන් සරණ රැකගෙන පන්සිල් පද පහ රැකගත්තොත් මහාන වුණා වගේ. ඔබ උපාසක කියන પરම්පරාව නැසෙන්න දෙන්නේ නැහැ. බුද්ධ ශාසනය නැසෙන්න දෙන්නේ නැහැ. ඔබ තමයි බුද්ධ ශාසනය රැකපු කෙනා. මේ අන්ධකාර පෘථුවියේ කාමෙන්, තාක්ෂණයෙන් අඳුරු වෙලා, රාගෙන් මත් වෙලා, ද්වේෂයෙන් පිස්සු හැදිලා, ආවේශ වෙලා, ද්වේෂයෙන්, මෝහයෙන් වෙලිලා ඉන්න මේ ලෝකේ, අඳුරු ලෝකේ පහනක් වගේ සත්පුරුෂ දෙවියන්ට පන්සිල් රකින්න තෙරුවන් සරණ තියෙන කෙනාව පේනවා. ඔබට මරණින් මත්තේ නම් බය වෙන්න දෙයක්ම නැහැ. නරක ලෝකෙක ඉපදෙයි කියලා හිතන්නවත් එපා. ඒකේචි බුද්ධං සරණං ගතාසි නතේ ගමිස්සන්ති අපායං පහය මානසන්දේයන් දේවකාය පරිපූර්ේ සම්ති. යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියාද එයා මරුණට පස්සේ අපාය යන්නේ නැහැ. මේ ශරීරය අත්හැරියපු ගමන් දෙවියන් අතර උපදිනවා.
ඒ නිසා ගොඩාක් බුදු ගුණ අහන්න. ධර්මයේ ගැන දහම් ගුණ අහන්න. රහතන් වහන්සේලාගේ ගුණ අහන්න. ඒ නිසා බණ විදියට විහිළු තහළු ඕපදූප කුණුහරුප දේශපාලන කතා ඒව ඇහිල්ල දැන් නතර කරන්න. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති වෙනවා නම්, ධර්මයේ ගැන පැහැදීම ඇති වෙනවා නම්, රහතන් වහන්සේලා ගැන පැහැදීම ඇති වෙනවා නම්, පන්සිල් පද පහ රකින්න ඕන කියලා හිතෙනවා නම් එවැනි බණක් අහන්න වරදින්නේ නැහැ. කවුද හොඳටම බණ කියන හාමුදුරුවෝ කොයි හාමුදුරන්ගෙන්ද බණ අහන්න ඕන කියලා හිතෙනවා නම් යම් කිසි කෙනෙක් බුදුන් සරණේ, දහම් සරණේ, සංඝුන් සරණේ සමාදන් කරනවා නම් පන්සිල් ඒ බණ අහනකොට පන්සිල් පද පහ රකින්න හිතෙනවා නම් අන්න ඒ බණ අහන්න ඕන. කවුරු වුණත් ඒක කොයි හාමුදුරුවෝ කොයි channel එකේ කියන එක අදාළ නැහැ මෙතන. ඇයි ඒ තමයි අර්ථය. ඒ තමයි විය යුත්තේ. ඉතින් අර පිරිස අර දෙවියන්ගේ මේ ආනුභාවයෙන් අර වෙනදාම් කරන නගරයට යවුවා. වෙනදාම් කරගෙන සතුටෙන් ඇවිල්ලා ඒ සියලු දෙනාම පවුල් පිටින් සතුටෙන් තෙරුවන් සරණ ගියා. දම්පැන් දුන්නා. අර දෙවියා එපා කිව්වා. කෙලෙහි ගුණ සැලකීම පිණිස දේවතා බලි සේරිස්සක දෙවියන්ට දේවතා බලි තිබ්බා. දේවතා බලි කියලා කියන්නේ ඒ සේරිස්සක දෙවියන් නමින් ප්‍රනීත කෑම බීම හදලා ඒ දෙවියන් වෙනුවෙන් මේක කැප කරනවා කියලා පිරිත් කියලා පින් දෙනවා. සේරිස්සක උත්සවයක් තිබ්බා කියනවා. පාටලි පුත්‍රේ. කාන්තාරෙදින් කරදරේ වුණේ නමුත් පැට්නවලදී තමයි ඒ පූජාව තිබ්බේ. ඉතින් ඒ වගේ වුණ විදේශ රටවල් වල අයට මේ හොඳ උපදේශක් ලැබුණා මේ ධර්ම දේශනාවත් එක්ක දන්න අයටත් කියන්න. ඇයි අපිව රකින්න ඉන්න දෙවිවරු ගැන අපි දැනුවත් වෙන්න ඕන. ඒතකොට රට යන්න කලින් රුවන්වැලි මහසෑයේ වගේ කිරිහාර පළතුරු ආදී මල් පූජාවක් තියලා බුදුරජාන් වහන්සේට සේරිස්සක දෙවියන් නමින් පූජා කරලා සේරිස්සක දෙවියන්ට පින් දීලා මම මේ නොදන්නා දන්නේ නැති අරාබි රටකට යන්නේ. ඒ නිසා මාව ආරක්ෂා කරන්න කියලා ඒ දෙවියන්ට පින් දීලා යන්නේ ඒක වරදක් නෙවෙයි. ඒක වරදක් නෙවෙයි. ආශිර්වාද ගැනීම. ගිහිල්ලා කරදරයක් නැතුව ආවට පස්සේ ආයුරුවන්වැලි සෑයේදී ඒ විදිහට එතුමාට පින් දෙන්න එක වරදක් නෙවෙයි. තමන් එහි ගිහිල්ලා පන්සිල් පද පහ රැකගෙන තමන්ගේ තෙරුවන් සිහි කරගෙන පහනක් නැතත් ඇස් දෙක පියාගෙන ඒ දෙවියන්ට පින් දීලා තමන්ගේ කරදරයකදී උපකාරයක් ගන්න එක වරදක් නෙවෙයි. ඒ නිසා තෙරුවන් සරණ ගිය කෙනාට පන්සිල් පද පහ රකින්න කෙනාට මේ පෘථුවියේ කොතනක හරි රැකවරණේ තියෙනවා.